ආයිබෝන් සියලුම දෙනාට සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙද්දි මුළු මහත් ලෝකයේම අවධානය දිනාගෙන තියෙන මාතෘකාවක් තමයි ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය නායකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසුලාවේ රාජ්‍ය නායකයා වන නිකොලස් මදුරෝව ගුවන් මගින් පැහැරගෙන ගිහිල්ලා ඉවර වෙලා ඔහුව ඇමරිකාවේ අධිකරණයකට ඉදිරිපත් කරන අවස්ථාව මේ වන විට මුළු මහත් ලෝකයේම කතාවට භාජනය වන මාතෘකාවක්. ඉතින් මේ ප්‍රබල රටවල් වලින් අනිකුත් රාජ්‍යයන් වලට එල්ලවන්නා වූ තර්ජන එහෙමත් නැත්නම් ආක්‍රමණ මේ අද ඊයක සිදු වෙන දේවල් නෙමෙයි. ඒවා ඈත අතීතයේ වසර දහසකට පෙර ඉඳන් සිද්ධ වෙන දේවල්. ඉතින් ශ්‍රී ලංකාව ගත්තහම ශ්‍රී ලංකාවටත් ඈත අතීතයේ ඒ වගේ විදේශීය ආක්‍රමණ විදේශීය රටවල් වලින් බලපෑම සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ දකුණු ඉන්දිය ප්‍රදේශ වලින් ලංකාවට විශාල වශයෙන් බලපෑම් ඇති වෙලා තියෙනවා අතීත කාලයේදී. ඉතින් ඔය මුල්ම වතාවට එහෙම ලංකාවේ හිටපු පාලකයෙක් දකුණු ඉන්දියාවට සිරකරුවෙකු විදිහට රැගෙන ගියා කියලා වෘත්තිය සඳහන් වෙනවා. ඔය අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා වෙන පස්වන මිහිඳු කියන රජතුමාව දකුණු ඉන්දියාවේ රාජේන්ද්‍ර චෝල කියන ඒ චෝල අධිරාජ්‍යයේ අග රජු විසින් මොහු අරගෙන යනවා කුදලාගෙන දකුණු ඉන්දියාවට සිරකරුවෙක් විදිහට. ඉතින් අන්න ඒ වගේ ඒ කාලෙත් මේ වගේ විදේශීය බලපෑම් ඇති වෙලා තියෙනවා කුඩා රාජ්‍යයකට ප්‍රබල රාජ්‍යයක් විසින්. ඒ වගේම ලංකාවේ ඔය සුප්‍රකට සිදුවීමක් වෙනවා ඔය ගම්පොළ රාජධානිය අවසන් කාල සීමාවෙදී ඔය රයිගම ප්‍රදේශයේ ඉඳලා තියෙනවා ඔය නිස්සංක අලගක්කෝනාර කියලා පෙළපතක් ඉඳලා තියෙනවා. ඒ පෙළපතේ ඔය වීර අලකේශ්වර කියන පුද්ගලයා ඔය චෙන්හෝ කියන චීන සෙන්පතියා විසින් ඔය චීන හමුදාවක් රැගෙන ඇවිල්ලා ඔහුව චීනයට අරගෙන ගියා කියලා ඔය මහා වංශයේ තුන්වන කොටසේ සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ වගේ ලංකාවත් අතීතයේ මේ වගේ විදේශීය බලපෑම් වලට විදේශීය ආක්‍රමණ වලට ඍජු ලෙස ලංකාවේ හිටපු පාලකයෝ යටත් වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයන් වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ ඇමරිකාව සහ වෙනිසුලාව කියන ප්‍රශ්නය ගත්තොත් එහෙම ඇමරිකාව කියලා කියන්නේ නූතනයේ ධනවාදී අර්ථක්‍රමයේ ප්‍රධාන මූලස්ථානීය වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් වෙනිසුලාව කියලා කියන්නේ සමාජවාදී ප්‍රතිපත්ති අගය කරන රාජ්‍යයක්. ඔය හියුගෝ චාවේස් ජනාධිපතිවරයාගෙන් පසු ඒ රට සමාජවාදී ප්‍රතිපත්ති අගය කරන ලතින් ඇමරිකානු රටවල් වල තියෙන දේශපාලන සංසිද්ධියක් තමයි සමාජවාදී තත්ත්වයන්ට උන් ඉතාමත්ම කැමැත්තක් දක්වන ඔය ලතින් ඇමරිකානු රටවල් වල ජනතාව. ඉතින් යුරෝපය තුල සහ උතුරු ඇමරිකානු මහද්වීපය සහ ආසියාව තුල තියෙන ඊටත් වඩා සාපේක්ෂ වෙනස් තත්ත්වයක්. මොකද ලෝකයේ සමාජවාදී බල කඳවුර දැන් මේ වෙද්දී 2025 වෙද්දී සමතලා වෙලා ගිහිල්ලා තියෙන්නේ